හෙලෝ ගයිස් මොකද වෙන්නේ අද ගෙනහල්ලා තියෙන්නේ මයින්ක්‍රාෆ්ට් ගේම් ප්ලේ වීඩියෝ එකක් අද කරන්න හිතාගෙන ඉන්නේ අපට සිටි ලැග් වෙනවා ගණන් ගන්න එපා මට තියෙන පොටෑටෝ PC එකක් ඒකයි ඔය ලැග් වෙන්නේ අද අපි කරන්න හිතාගෙන ඉන්නේ ලැග් වෙනවා විලේජ් එකක් හොයාගෙන ඒ ළඟින් පොඩි බේස් එකක් ගහගන්න තැනක් හොයාගන්න තමයි අද හදන්නේ ඔක්කොටම කලින් ඩී ටිකක් කපා ගන්න ඕනේ අර ගහෙන් කපාගමු මොනවා කරන්නත් කලින් ලී කපාගෙන ඉන්න ඕනේ ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එක හදා ගන්න ඕනේ අර පැත්තේ කේව්වෙද්ද කොහෙද තියෙනවා ඒකෙන් අපිට ස්ටෝන් ආයුධ ටික හදා ගන්න ඒකෙන් ස්ටෝන් ටික ගත හැකියි මේ ටික කම්මැලි වගේ නම් මේ ටික ෆාස්ට් යවන්නම් මම හරි ගායිස් ඉතින් ලී ටික නම් ඔක්කොම කපා ගත්තා 15ක් තියෙනවා vlog හරි අපි හදාගමු දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගන්න තමයි තියෙන්නේ ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගන්න ටක් ගාලා අපේ ටූල්ස් ටික හදාගන්න ඕනි මම කල්පනා කරේ දැන් කෙලින්ම ස්ටෝන් ටූල් වලට ගියා නම් හරි වැඩක් නැහැ වුඩ් වලින් හදලා වැඩක් නැහැ දැන් පිකැක්ස් එකක් හදාගෙන ස්ටෝන් ටිකක් මයින් කරගන්න ඕනි ඊට පස්සේ අපි කෙලින්ම ස්ටෝන් ටූල්ස් වලට යන් ආයේ බොරුවට ඕනේ නැහැ වුඩ් වලින් හදන්නේ ඒක ඕනේ නැහැ එච්චරයි ඉස්සෙල්ලාම පිකැක්ස් එකක් හදා ගන්නවා හරි ක්‍රාෆ්ටින් ටේබල් එක කඩාගමු දැන් අපිට ෂීප්ලා 3 දෙනෙක් හොයාගන්නත් ඕනි නැත්තම් රෑ වුණොත් එහෙම ඔක්කොම ඉවරයි ඊට කලින් අපි බලමු විලේජ් එක හොයාගන්න පුළුවන් වෙයිද කියලා මෙතන ස්ටෝන් ගොඩක් තියෙනවා මේ ටික ඉතින් කඩාගමු ඇඩ්වාන්ස්මන්ට් එකක් ආවා ස්ටෝන් ඒජ් ගැම්මක් තමයි මේ ටික ඔක්කොම ටක් ගාලා කඩාගමු හරි ඉතින් දැන් මේ යන්නේ අන්තිම ස්ටෝන් ටික දැන් පිකැක්ස් එකක් කැඩෙන්න ළඟයි පිකැක්ස් එක කැඩුණාන් පස්සේ අපි මයින් කරන එක නවත්තලා යන් කොහොමත් හරි පිකැක්ස් එකක් ගන්න දැන් ඉතින් අපිට තියෙන විලේජ් එකක් හොයාගන්න මට කියන්න බැරි වුණා මම මේ දැන් ෂේඩ් එකක් දාලා තියෙන්නේ ෂේඩ් එක සුපර් ඩුපර් කියලා ෂේඩ් එකක් දාලා තියෙන්නේ මේ 1.20 1.10 අප්ඩේට් එක සෝරි අමතක වුණා සුපර් ඩුපර් වැනිලා දැන් ස්ටික් ටිකක් හදාගත්තා හරි දැන් අපි ස්ටෝන් ටූල් වලට යන්න හදන්නේ ඉස්සෙල්ලාම අපි හදාගමු ඕක වැඩ නැහැ පිකැක්ස් එකක් පොරවක් හදාගමු ඊට පස්සේ අපි හදාගමු පිකැක්ස් එකක් නම් මගුලක්ද කරන්නේ මේ පිකැක්ස් එක හදාගත්තානේ අපි දැන් මේක හදාගමු මොකද්ද කඩුවක් සෝඩ් එකක් හදාගමු වැඩක් නෑ කවන්නේ අපි හදාගමු සෝඩ් එකක් හරි දැන් ඉතින් යන් දැන් දකුණු කකුල පෙරට තියලා විලේජ් එකක් හොයාගන්න තමයි යන්න තියෙන්නේ මට කිසිම අදහසක් නෑ කොහෙද විලේජ් එකක් තියෙන්නේ කියලා ඔක්කොටම කලින් මේ ටූල් ටික හරියට මට පහසු විදියට තියාගන්න ඕනි ක්‍රාෆ්ටින් ටේබල් එක නෑ මෙතනට පිකැක්ස් එක තියලා හරි ඔහොම හදාගමු දැන් එහෙනම් යන් ගමනේ මේ කන්ද උට්ට නැගලා බලමු සමහරට විලේජ් එකක් පේන්න පුළුවන් මම සාමාන්‍යයෙන් ගොඩක් කරන්නේ ඔය කන්දක් උට්ට නැගලා වටේ බලනවා විලේජ් එකක් තියෙනවා නම් අන්න පික් කෙනෙක් අපිට කෑම දුරක් එන්න පුළුවන් ඒකින්ද අපි ඌව මරාගමු තව එකක් ආයේ ලැග් වෙනවා හරි අපිට මස් ටිකක් දුන්නට thank you තවත් ඉන්නවා අපිට බිලි වෙන්න කැමති සහෝදරයෙක් තව එක්කෙනෙක් ඉන්නවා ඔහොම ඉන්න ඔය අපිට බිලි වෙන්න ඕනේ අපේ කෑම වේල තමයි මේ පික් දැන් අපි හොයාගන්න ඕනේ ෂීප් කෙනෙක් නැත්තම් එහෙම රෑ වුණොත් එහෙම කෙලියක් ෂීප්ලා නම් නැතුවට ඉන්න හෝසස්ලා නම් ඕන තරම් දැන් ඕනේ ඒනට අපිට ෂීප් කෙනෙක් ඇඳක් හදාගන්න ඒ කොහෙන්ද මේ ගොරෝන සද්දයක් ඇහෙන්නේ සොම්බි කෙනෙක් ඉන්නවද මෙතන පල්ලේ නෑ මට වැරදිලා මං හිතන්නේ කේව්යක් අස්සේ ඉන්න ඇති ඒකයි සද්ද ඇහෙන්නේ අපි යම් පල්ලෙහාට බලන්න මේ පැත්තේ නම් විලේජ් එකක් තියෙන්න ඕනි
සාමාන්‍යයෙන් නෑ වගේ කවුල ඉන්දියා නේද යට ඕගොල්ලෝ තමා මගේ ඊළඟ කෑම් වේල එන්න උඩට එන්න එක්කෙනෙක් හරි ඕ ඉන්ද ඔයා මගේ කෑම් වේල මගේ කෑම වේල කොහෙද යන්නේ ඉන්ද පැටියෙක්කින්නවා වැඩන්නෑ අපිට ඕනි මේ ලොකු එවුන් පොඩියුම් වැඩන්නෑ පොඩියුම් වැඩන්න තව යාළුවකින් ඔයත් අපේ කෑම වේල වෙන්න කෑම වේල ඔහොම ඉන්න ඉවරයි අපි මේ ගඟ හරහා යන්ද නැත්තං මෙතන වට්ටක් කටිකත් තියෙනවා ඇති වැඩකුත් නෑ තියෙනගේ කඩාගෙනයන් තිබ්බ කියලා ඇති වැඩන්නේ ඇරංගිය කියලා ඇති වැඩකුත් නෑ කමන්න ඉතින් අත කහන එකින් දෝක ඇරංග දැන්න හවස්වීගෙන එන්නේ දැන්න විලෙජ්ජ හොයාගන්න ඕනි ඒන දෙක් පානක නෑ මට පේන නම් අපිට සොම්බිලක කෑමක් වෙන්නවා කැඩෙන්න්න මොකද ගන්න අපි මේ වැත්තර යන්නේද මොනව කරන්න කලින් බෝට්ටුවක් හදාගන්න ඕනි කෝ ක්‍රාෆ්ටින් ටේබල්ල හරි බෝට්ටුවක් අම්මට රෙසිපියක මතකනෑන බෝට්ටුවක් අමතින් හරි ගැම්මට අපි බෝට්ටුවක් කදාගත්ත දැන් ක්‍රාෆ්ටින් ටේබල්ල කඩාගන්න ඕනි රෑවෙනවා රෑවෙන් එපා දෙයනේ බෝට්ටුව ප්ලේෂයන් අයියෝ වැටෙන්නෙත් නෑ ගුලක් කරනවානීති ටක්ගල විදේජ්ජහවා ගත්තනද ඉවරයි දැන්නම සියලුම් බලාපොරොත්තු අත්තරගෙන තියෙන් අපි මේ වතුරේ පාවෙලා යම් මිතුර ඒපාරපොඩි ලැග්ගෙක උත්තයනවා මගේ පොටට ඔෆීසියක් තියෙන තේරුම් ගන්න පොඩ්ඩ මේක දරන්න අමාරුයි විලේජ්ජක් පේන තෙක්මානක නෑදයන මොකක්ද කරන්න රෑවීගෙන එන්නේ ගයිස් දෙන් අපිට කරන්න දෙයක් නෑ මට හිතෙන්නේ නම් පොළො යටට වලක් කපාගෙන වැල්ලෙන තමා වෙන්නේ විලේජ්ජක් පේන තෙක්මානකනේ අපි යන් තව ටිකක් බලන් තම රෑවෙන්න වෙලා තියෙනවා රෑවුණොත් එහෙම අපි මයින් කරමු එළි වෙනකල් ඒක තමා කරන්න තියෙන හොඳ වෙලා හොඳම දේ මොකද මයින් කරන්න රෑවෙන්ඩ එළිවෙන්න කියලා දෙයක් නෑ නේද හඳ අර පැත්තේ ලස්සන්ට පේනවා මේ පැත්තේ ඉර පේනවා අපි මෙතන විලේජ්ජක් හොයනවා තාම විලේජ්ජක් පේන්නේ දැන්න හොඳටම කළුවර වෙලා තියෙන්නේ මම ඇත්තටම විලේජ්ජක් හොයන වැඩේ අතාරිනවා විලේජ්ජ හම්බෙන්නේ නැති පාට තියෙන අපේ වාසනාව ගයිස් විලේජ්ජක් ඉස්සරහා තියෙනවා ගැම්මක් තමයි විලේජ්ජක් රෑ වෙනකොටම විලේජ්ජක් මට හරි සතුටුයි යයි බෝට්ටුව එන්ඩ අයියෝ අනේ බෝට්ටුව යමන් මිතුර අපිට විලේජ්ජක් හම්බුණා පින තමා මෙතන ශීප්ලත් ඉන්නවා මේක වාසනාව අපි බොරුවට විලේජස් ලගේ අඳවල් ගන්න ඕනේ ඒකින්ද අපි මැදක් හදාගෙන නිදාගමු හරි අපිට බූල් 3ක් තියෙනවා දුවමු මිතුර දුවමු දැන් රෑ වෙලා ඉන්නේ අපි උදේට බලමු මේ විලේජ් එකේ සිටි මේ ගෙදරට යන් කවුරුවත් නැහැ කිසිම වැසියෙක් නැහැ මේ ගෙදර මට පේන හැටියට අපි මෙතන අද නිදාගමු ඉස්සෙල්ලා මැදක් හදාගන්න ඕනේ නිදාගන්න කලින් හරි කොහොමේ ඇඳ හරි ඇඳක් හදාගත්තා දැන් ඉතින් මේක ප්ලේස් කරමු ඇඳ පාවෙනවා ඇඳ හරියට ප්ලේස් වෙන්න අනේ අයියෝ මෙතනින් හරි නිදාගමු ඔන්න අපි නිදාගත්තා ඇඩ්වාන්ස්මන්ට් මේඩ් ස්වීට් ඩ්‍රීම්ස් දැන් යමන් ඉතින් දැන් එළි වෙලා අයියෝ වීසි කරන්නේ දැන්ද අපි දැන් විලේජ් එක වටේ රවුමක් දාලා අපේ බේස් එක ගහන තැනක් හොයමු ටෙස්ට් එකේ පාන් තියෙනවා ඒක හොඳයි අපිට කෑමට නම් ඕන තරම් තියෙනවා දැන් ෆර්නස් එකක් හදාගන්න ඕනි මේ ටික රත් කරගන්න අපිට මේ ටික උයා ගන්න හෙලෝ විලේජ් කොහමද අපි කොහෙන්ද බේස් එක හදන්නේ ඉස්සෙල්ලාම මේ විලේජ් එකේ මොනවද තියෙන්නේ බල්ලිමු මේක අස්සේ නම් වන්නේ නැද්ද කොහෙද
අපිට වටිනා යමක් කමක් තිබ්බත් එහෙම බේස් එක හදාගන්න ලේසි. මේ ලොකු ගයක් තියෙනවා. මේකේ මොන හරි තියනවද? හලෝ විලේජ් අයින් වියම් පොඩ්ඩක් එහාට ඵලයන්. මේකෙත් මොකවත් නෑ. පොටේටෝ පාන් තියෙනවා. පාන් හොඳයි අපිට කන්න. බලමු තව මොනවද තියෙන්නේ. මේ පොඩි ගෙදර එකේ මොකවම්ම නෑ. වැඩක් නෑ. තව මොනවද? තව මොකවත් නෑ. අයියෝ මේ විලේජ් එක නම් මෙලෝ වැඩක් නෑ. අපිට තව මොකවත් නැද්ද හොයාගන්න? අන්තිම පාට මේකේ බලමු. ආයේ ඕනේ නෑ. මේ විලේජ් එකේ මොකවත් නෑ. මේක මෙලෝ වැඩක් නෑ. අන්න අයනගොල්ලොම ඉන්නවා. මල්ලි අයනගොල්ලෝ අයියේ පුතේ අයනගොල්ලෝ හායි කොහමද? මම මේ ගෙදරක් හදන්න හදන්නේ මේ විලේජ් එකයි නේ. කමක් නෑ නේද? කමක් නෑනේ. අවුලක් නෑ. මෙතන කේව්වක්ද? ඒකට අපි පස්සේ යමු. මචං එතන කේව්වයක් තමයි. දාර සයිස් කේව්වයක්. අපි ඉදිරි එපිසෝඩ් වලදී ඒකට යන්. දැන් අපි සෙටල් ඩවුන් වෙන්න තැනක් හොයාගන්න ඕනේ. මෙතන පල්ලෙහාත් හොඳයි වගේ ටිකක් ෆ්ලැට්ව තියෙනවා. මට හිතෙන්නේ මෙතන උඩ හැදුවා නම් හරි කියලා. පල්ලෙහා ටිකක් ඕක ෆ්ලැට් කරන්න ගියොත් අමාරු වෙයි. මෙතන උඩ නම් හොඳයි වගේ ප්ලේස් එක. විලේජ් එක අර පැත්තෙන් පේනවා. අපිට පල්ලෙහා පුළුවන් වෙයි අපේ ෆාම් ටිකයි ෆාම් ටික හදන්නයි අපේ ඕනි කරන අරම මේවා හදාගන්න පල්ලෙහා තියලා. එතන වතුරක් තියෙනවා. ඒකෙන්ද ෆාම් එකක් දාන්න පුළුවන්. අපි උඩ හදමු අපේ බේස් එක මෙතන. ඔක්කොටම කලින් මේ ගස් ටික කපලා අයින් කරන්න ඕනේ. මට අද නම් බේස් එක හදන්න කිසිම අදහසක් නැහැ. මොකද එතකොට වීඩියෝ එක තව දික් වෙනවා. ඒකින්ද මම අද බේස් එක හදන තැන පොඩ්ඩක් හදා ගන්නවා. දෙවෙනි එපිසෝඩ් එකෙන් අපි ගේ හදන්න පටන් ගමු. දැන් ඔක්කොටම කලින් මේ එතන සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ අපිට ඉන්න පුළුවන් විදිහට. එතන ගස් වෙවිලා මම විලේජ් එකක් හොයාගත්තට මට කිසිම සතුටක් නැහැ. මොකද විලේජ් එකේ එහෙම වටින කියන මොකවම මට හම්බුන්නේ නැහැ. විලේජ් කෙනෙක් ඇවිල්ලා මෙතන මගේ පාළුවම කන්න ඉන්නවා මං ගාවට වෙලා. තව මේ හැබැයි මේ වුඩ්ස් ටික අපිට ඕනි වෙනවා ගේ හදන්න. මේක හොඳයි. මෙතන ගස් ටිකක් කපා ගන්න පුළුවන්. අපි අග්ගල ගස් ටික කපාගෙන තව මේ අපේ බේස් එක හදන්න මේ ටික ෆ්ලැට් කරගන්න ඕනේ. නැත්තම් කැතයි. මං හිතාගෙන ඉන්නේ මේක වටේට ගානට ෆ්ලැට් කරලා වටේට අපි ෆෙන්ස් දාලා විලේජර්ස්ලට එන්න බැරි වෙන්න මොකක් හරි ජිල් මාට් එකක් දාලා අර දැක්කනේ කියනකොට විලේජ් එකනේ මූණ ඉස්සරහා ඉන්න හිටනම මුට හරි ගස් ටික අයින් කරගන්න විතරයි තියෙන්නේ. එච්චරයි නේද ගස් තියෙන්නේ. එයි මේකේ කොළ හැලෙන්නේ නැත්තේ. තව ව්ලොග් තියනවාද ඉතුරු වෙලා? මට පේන්නේ නැහැ. මේ ගහේ තව ව්ලොග් තියනවා වගේ මම දැක්කා. මට මතකයි. ඉතින් සෙනෑ ගියාන්කෝ ඒක කපන්න. මං කිව්වේ අපි පින් ගෙනාවා. ඉතින් ඒක ඇති වැඩක් නැහැ කියලා හිතුවට අපිට මේ වගේ උඩට නගින්න අඩයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ ටික තව එක බ්ලොග් එකයි අපිට කපා ගන්න තියෙන්නේ. අපි කට්ටක් ගාලා කපාගමු. ඇයි මේක තියෙන්නේ නැත්තේ? හරි කොහොමරි හරි අන්තිම ලීය ඉවරයි. දැන් ඉතින් අපි පල්ලට බහිමු. අප්පට මේකේ මූණවල කැපිලා ගියාන්කෝ. මම හිතලා නෙමෙයි කරේ. කපන්නේ. හරි ලස්සනයි. දැන් අපි මේක පොඩ්ඩක් ෆ්ලැට් කරගත්තා නම් හරි. ෆ්ලැට් කරගන්න කලින් මේ ටික සුද්ධ කරමු. මේ ටික සුද්ධ කරන්න ඕනි. වල් පැලෑටි කැතයි මේවා තිබ්බහම මේවා අයින් කරන්න ඕනි.
හරි අපි ඔක්කොම ටික සුද්ධ කරගත්තා මං හිතන්නේ. තව මෙතන මේ ගහ ගැලවෙන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට එක vlog එකක් ඉදිරි වෙලා. බ්‍රා. දැන් තියෙන්නේ මෙතන ඩර්ට් බ්ලොක් ටික ගලව ගන්න ඕනේ. මොනව කරන්නක් කලින් අපි ෂවල් එකක් හදා ගන්න ඕනේ. මලා මෙතන ගහක් ඉතුරු වෙලා දැක්කේ නෑ. අපි ෂවල් එකක් හදාගෙන අපි හෝ එකක් හැදුවේ නෑ නේද? මලා ඒකත් අමතක වෙලා. අපි කොහෙන්ද තියන්නේ ක්‍රාෆ්ටින් ටේබල් එක? මෙතන හොඳයි වගේ. අපි මෙතන අද තියමු. අද මෙතනින් ප්ලේස් කරලා ක්‍රාෆ්ටින් ටේබල් එක ක්‍රාෆ්ටින් ටේබල් එක මේ තියෙන්නේ. අපි ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතනින් තියමු. අපි ෆර්නස් එකක් හැදුවේ නැහැ. අන්න ඒක හදමු. අපේ කැම ටික පුච්ච ගන්න ඕනේ. තව අපිට චෙස්ට් එකක් ඕනේ අපේ බොඩ් ටික දාගන්න. චෙස්ට් එකක ගමු. තව අපිට මොනවද උනේ? හරි ඒක මෙහෙම ලස්සනට තියාගමු. චෙස්ට් එකට ඉස්සෙල්ලා බඩු ටික අපි අඩු කරමු. බඩු මොකවා වැඩක් නැති දේවල් තමයි තියෙන්නේ ගොඩක්. කෑම අපේ බෝට්ටුව තුකුට කොබස්ටෝන් ලී ඕක් සැබ්ලින් ස්ටික් කෑම තමා අංක 1. හරි කෑම ටික වැඩන්නේ. අපි ඒ ටික මේකට දාමු. අපිට පාන් තියෙනවා. අපි පාන් ටික විතරක් තියාගමු. අපි දැන් හදන්න ඕනි මොනවද? ෂවල් එකකුයි හෝ එකකුයි හදන්න. ඒකින්ද මේ ටික තියාගමු. අපි හදමු ෂවල් එකක්. හරි දැන් අපි ෂවල් එක මෙතනින් තියමු. ස්ටික් ටික මෙතනින්. ඊට පස්සේ හෝ එකක් ඒක මෙතනින්. හරි ඔක්කොම හරි ලස්සනයි. වෙරි ගුඩ්. කමු බඩගිනි වගේ කමු. හරි හරි රීස්පෝන් පොයින්ට් සෙට් කරා. දැන් මේ ඩර්ට් බ්ලොක් ටික පොඩ්ඩක් කඩලා ලස්සන කරන්න ඕනේ. මේ ටික කඩලා අයින් කරමු. රෑ වීගෙන එනවා. මොනවද මේ හම්බෙන්නේ? වැඩක් නෑ මට අදාළ නෑ. මම මේ ටික ඩර්ට් ටික කඩනවා. මෙතන බ්ලොක් ටික මේ ආකාරයට ඔක්කොම කඩා ගන්න ඕනේ. තව තියෙනවා. දැන් රෑ වෙන්නත් යනවා. අපි නිදා ගන්නත් ඕනි. බ්ලොක් ටික කඩලා නිදාගමු. දැන් වීඩියෝ එකක් දික් වෙනවා. ඒකින්ද අදම බ්ලොක් ටික කඩලා ඉවර කරන්න බැරි වෙන පාටක් තියෙන්නේ. බලමු අපි පුළුවන් ටික මෙහෙම ක්ලියර් කරගමු. කඩමු බ්ලොක් කඩමු බ්ලොක් කඩමු. අන්න හඳ මාමා එබී බලනවා හොරෙන් නෙමෙයි හැමෝටම පේන්න. රෑ වෙනවා. මට පේන විදිහට අද මේ බ්ලොක් ටික කඩා ගන්න බැරි වෙන පාටක් තියෙන්නේ. වාහන සද්ද එහෙම ඇහෙනවනම් ගණන් ගන්න එපා. මෙතන පාර අයින් ඉන්නේ. ඒකින්ද වාහන සද්ද ඇහෙනවා. ඒවා ගණන් ගන්න එපා. ඒ පාර යන්තම් පොඩි එළියක් ආවා. ඩර්ට් බ්ලොක් හැමතැනම අපි මේ ටික කඩාගමු. උදාරයි අහපව් ඉතින් ඇඳ පා වෙනවා. මෙතන ඩර්ට් බ්ලොක් එකක් ගන්නවා. පාන්න මේ ඩර්ට් හරි එතන හිට වහගත්තා. හරි ලස්සනයි. වෙරි ගුඩ්. මේක ෆ්ලැට් කරන එක ටිකක් අමාරුයි වගේ. මෙතනක් තියෙනවා. මේ ටිකක් කඩාගමු. ශීප් මනෝ පාරක් ගහනවා. අපි යාට පාඩු ඉන්න දෙමු. මෙතනින් මේ ටික ෆිල් කරගමු. කැතයි වගේ කමන්න ඕනේ ෆිල් එක. තව එකක් මට ස්කින් එකක් දාගන්න අමතක වුණා හදිස්සියට. ඊළඟ වීඩියෝ එකේ ස්කින් එකක් දාගන්නම් මට මතක් වුණා. හරි මේ ටික ෆිල් කරගත්තා. කැතයි වගේ. මෙතන අපේ වට්ටක්කා මෑන් ඉන්නවා. ඩර්ට් ඉවරයි ගියහන්කෝ. අනිත් ටික ෆිල් කරන්න ඩර්ට් නෑ. මෙතන හදන්න ඕනි. මෙතන ලොකු වැඩක් තියෙනවා. මම දැන් ප්ලෑන් එකක් හදාගන්නත් ඕනි. අපි කොහොමද බේස් එක හදන්නේ කියලා.
අපි ඒ ටික ඊළඟ වීඩියෝ එකට තියමු. එහෙනම් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. bye.